මේක logo එකට පාවිච්චි කරලා තියෙන customize LED panels I mean cabinet 28ක් program කරගන්න පුළුවන්. ඒතකොට 28 වරක් 4. එතනට ඊට පස්සේ මම මේ විදිහට ඒකත් ඇඳ ගන්නවා. එතකොට මට දැන් output එක යනවා මෙතනට. මෙහෙම එක දෙකට parallel. එතකොට මේවත් LED walls. එතකොට මේ ඔක්කොම සාමාන්‍යයෙන් මේ ඔක්කොම strip. Hey hello welcome back to Excel Shortech channel එකට. ඉතින් අද අපි කතා කරන්න ඉස්සෙල්ලා ඉන්නේ LED wall එක කොහොමද හරි ආකාරව insulation එතකොට මොනවද device ද පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් අද අපි බලන්න යන්නේ මේ වීඩියෝ එකේ. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් LED wall එක කොහොමද assemble කරන්න කියලා මේ වීඩියෝ එක බලලා ඉන්න. ඒකේ link එක description එකේ දෙන්න. ඉතින් අද අපි බලන්න යන්නේ LED wall එක කියන LED wall එක කියන මොනවද මොන වගේ වැඩ දෙකින් කරගන්න පුළුවන්. භාවිත කර හැකි ස්ථාන, භාවිත කරගත හැකි ස්ථාන. එතකොට අවශ්‍ය උපාංග devices මොනවා device use කරන්නේ. LED wall එක සඳහා භාවිත කරන මෘදුකාංග. ඒ කියන්නේ softwares. මොන software ද LED wall එක calibration කරන්න use කරන්නේ. එතකොට software එකක් designing එක කියන්නේ show එකක් run කරන්න මොන වගේ softwares use කරන්නේ. ඒ වගේ type පොඩි overview එකක් බලමු. එතකොට LED wall එක calibration කරන්න. එතකොට අපි එක software එකක් use කරලා අද LED wall එක calibrate කරන විදිහත් බලමු. පොඩි device පොඩි software එකක් use කරලා මම කියලා දෙන්න කොහොමද LED wall එකක් install කරන්නේ I mean calibrate කරන්නේ කියලා. ඉතින් අපි use කරන්නේ Nova Star කියන software එක. ගොඩක් ප්‍රබල මේ දවස්වල කරන්නේ ලෝකේ ගොඩක් ප්‍රබල events වලට use කරන්නේ Nova Star කියන software එක. එතකොට Nova Star panels තමයි use කරන්නේ. ඉතින් අද බලන්න යන්නේ Nova Star ගැන. අපි පාවිච්චි කරන device එක Nova Star එක ගැන තමයි overview එකක් බලන්න යන්නේ. එහෙනම් වීඩියෝ එකට යමු. ඉතින් ඔයගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන් LED walls. ඒ කියන්නේ මේ ring එකේ පාවිච්චි කරලා තියෙන්නේ ඇතුලේ සහ එළියේ ඒකත් LED wall තමයි. එතකොට මේ full screen එකත් LED wall. මේ දෙපැත්තේ තියෙන විදිහට outer screens ඒකත් LED wall. ඊට අමතරව ඒගොල්ලන් curtains පාවිච්චි කරලා තියෙනවා මෙතන. මේවත් LED wall curtains. මේ තියෙන ඔක්කොම LED wall curtains. ඉතින් මේ ඔක්කොම අපිට එක software කරා control කරගන්න පුළුවන්, program කරන්න පුළුවන්. එතකොට මම ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් දෙන්න මොන වගේ දේවල් වලට LED wall සාමාන්‍ය පාවිච්චි කරන්න කියලා. මේ ෆොටෝ එක තියෙන්නේ මේ Ultra Music Festival එකේ ගාපු ස්ටේජ් එක. එතන මේකෙත් ඒ වගේ තමයි බලා ගන්න පුළුවන් මේ LED walls මෙතන. මේ තියෙන ඔක්කොම LED walls. එතකොට මේ Oculus එක අපි සාමාන්‍යයෙන් round structure එකකට කියන්නේ Oculus කියලා. එතන මේ තියෙන Oculus panel එක. ඊට අමතරව මේ දෙපැත්තේ තියෙනවා LED wall Oculus panels. එතකොට මෙතන තියෙන LED walls. එතකොට සාමාන්‍ය LED wall එකක් කියලා කොහොමද අඳුරගන්නේ? සාමාන්‍ය එතන lighting වලට වඩා අපිට පොඩි අලුතෙන් දැනගන්න පුළුවන් වෙන්නේ එතන LED walls වල visuals play වෙනවා. visual effects ඒ වගේ දේවල් play කරන්න පුළුවන්. සමහර LEDs තියෙනවා ආට visual effects දෙන්න පුළුවන්. ඒව LED walls නෙමෙයි. අපිට සාමාන්‍ය visual එක video content එකක් play කරන graphics play කරන්න පුළුවන් නම් ඒක LED wall එකක් තමයි. so මේ LED walls වල තමයි මේ වගේ designs අපිට හදා ගන්න පුළුවන්. එතකොට මේකත් තව example එකක්. මේ තියෙන සාමාන්‍ය LED walls අපේට තියෙන මේ logo එකේ තියෙන LED wall. එතකොට මේවත් LED walls. එතකොට මේ ඔක්කොම සාමාන්‍ය මේ ඔක්කොම strip panels ඔක්කොම LED walls තමයි. ඉතින් ඊළඟට මේකේ උදාහරණයක් මේකේ අපිට ඔක්කොම ඔගේ details බලන්න පුළුවන්. LED wall again logo curved LED screen එක. එතකොට curtain types සාමාන්‍ය hanging මේ වගේ ඒවට කියන්නේ curtain types කියලා. ඉතින් මේ තියෙන curtain type LED walls. එතකොට මෙතන ඔයාලට පේනවා ඇති මේ හරියේ ඒක සාමාන්‍ය regular නෑ. ඒක ඔයාලට පේනවා ඒක bent. මේ bend edge එක ඇවිල්ලා bent. so මේවට පාවිච්චි කරන සාමාන්‍ය LED flexible LED walls කියලා කියන මේවට. flex ඒ කියන්නේ ඔයාලට ඒක නමන්න කරන්න පුළුවන් ඒ structure එකට අනුව මේ LED screens. එතකොට static LED සාමාන්‍ය මේ වගේ මේකත් මේ curve එකක් තමයි. අපි static LED wall එක බලුවොත් එතන පාවිච්චි කරන ඔක්කොම curved. මේකෙත් සාමාන්‍ය curved තමයි පාවිච්චි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ curtains තියෙන්නේ මේව static LED walls. මේක logo එකට පාවිච්චි කරලා තියෙන customize
LED panels. ඔව් ඒක තමයි. ඉතින් එතකොට මොනවා වගේ තැන්වලද පාවිච්චි කරනවා ඉවෙන්ට්ස් වල විතරක් නෙමෙයි. කමර්ෂියල් පර්පස් වලට යූස් කරන්න පුළුවන්. මේ තියෙන්නේ බිල්ඩින් එකට දාපු එළිය දාපු LED wall එක. ඉතින් මේකේ ඇඩ්වර්ටයිස්මන්ට් පර්පසස් ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් විෂුවල් ග්‍රැෆික්ස් බිල්ඩින් එක ලස්සනට තියාගන්න ඒ වගේ වැඩ කරනවා. ගොඩක්ම ඇඩ්වර්ටයිස්මන්ට් පර්පස් වලට ඒ වගේ බිල්ඩින් වල පාවිච්චි කරනවා. ඉතින් මේක තමයි LED wall සාමාන්‍යයෙන් ගොඩක් පාවිච්චි කරන්නේ. අපිට එක එක විදිහට අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් LED screens. ඊළඟට මොනවාද මේන්ලි මේ LED wall එකක තියෙන ඕන දේවල්? මුලින්ම ගත්තත් අපිට කන්ට්‍රෝල් කරන්න PC එක device එක කියන්නේ කම්පියුටර් එක. එතකොට මේකට කියන්නේ processor. LED wall processor. අනිවාර්යෙන් අපිට processor එකක් ඕනේ. එතකොට module එක. ඒ කියන්නේ LED panel එක. මේ panel එකට අඩංගු වෙලා තියෙනවා receiving card එක. එතකොට මේක මම ඉදිරියට කියලා දෙන්න. ඉස්සෙල්ලාම අපි බලමු processor එකක් කියනවනේ processor එක මොනවද ඕන වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ Novastar-ගේ processor එක. මේ processor එක ඔයාලා බලා ගන්න පුළුවන් ඉස්සරහා panel එකේ අපිට තියෙනවා knob එකක්. මේක තමයි සාමාන්‍ය mouse එක විදිහට පාවිච්චි කරන්නේ මේ settings හදාගන්න. එතකොට මෙතන වල බලා ගන්න පුළුවන් controls. එතකොට මෙතන බලා ගන්න පුළුවන් inputs HDMI මොනවද inputs ද කියලා. එතකොට ඊළඟට බලා ගන්න පුළුවන් USB. එතකොට USB control USB එකක් තියෙනවා. ඉතින් මේක තමයි ඉස්සරහා panel එක. පිටුපස්සේ panel එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ inputs ටික. එතකොට මේකට HDMI තියෙනවා. මේ DP port කියන්නේ display port. එතකොට HDMI DVI loop. මේ DVI loop කියලා ගොඩක් අය කන්ෆියුස් කරගන්නවා. මේක ඇවිල්ලා inputs දෙකක් නෙමෙයි. මේක ඇවිල්ලා loop out එකක්. ඒ කියන්නේ ඔයා මෙතන කනෙක්ට් කරන visual එකම ඔයාලට මෙතනින් out එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඔයාලට processor දෙකකට screen දෙකකට යවා ගන්න ඕන visual දෙකක්. එකම content එක දෙකකට යවන්න ඕන නම් මේකට යවන content එක ඔයා loop out එක කරලා තව processor එකකට දීලා තව එකක් ගන්න පුළුවන්. so ඒක identical එකම වගේ දෙකක්. ඉතින් එතන මෙතන බලා ගන්න පුළුවන් Ethernet port එක. මේක අපිට control කරන්න පුළුවන් network කරා. එහෙම නැත්නම් පොඩි සාමාන්‍ය setups වලට අපිට USB වලත් control කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන මේ USB port එක සාමාන්‍ය අපිට කියන්නේ printer USB cable printer port එක මෙතන type B. එතකොට type B USB cable එක අපිට ඕන වෙනවා processor එක control කරන්න. එතකොට මෙතන තියෙන මොනවද? එතකොට මේක network නම් මේක මොනවද? මේක තමයි data out. එතකොට ඔයාලට මේක එක port එකකින් panels කීයක් control කරගන්න පුළුවන්ද? එතකොට basic setups වල සාමාන්‍යයෙන් එක port එකකින් LED panel I mean cabinet 28ක් program කරගන්න පුළුවන්. එතකොට 28 වරක් 4. මෙතන ඔයාලට control කරගන්න පුළුවන්. ඒක මම කියලා දෙනවා කොහොමද මේ panels හදන්නේ කියලා. ඉතින් මේක තමයි processor අත්‍යවශ්‍යම දේ LED wall එක control කරන්න. එතකොට මේක තමයි sending card එක. මම අර පිටන කලින් මේ එතන තියෙන මේ output ports තියෙන මේ port එකේ තියෙන card එක. ඉතින් එතන තියෙන මොනවද? Ethernet port, audio port, USB port, DVI port. එතකොට මේ තියෙන අනිත් ඔක්කොම අඩංගු වෙන්නේ මේ device එක ඇතුලේ. ඉතින් ඒක ගැන වැඩි වෙන්න ඕනේ. මේක ඇතුලේ තමයි ඔක්කොම තියෙන්නේ. ඉතින් ඊළඟට ඉතින් මේ තියෙන්නේ LED wall module එක. මේ module එකේ panels මේක panel 6 module එකක්. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. panels 6ක් තියෙනවා. එතකොට මේක තමයි receiving card. මේ receiving card එකට බලා ගන්න පුළුවන්. panel 6ටම output 6ක් යනවා. ඉතින් ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් network pin එක. මේ network pin එක තමයි මම ඔයාලට කිව්ව මෙතන මේ network out එක. මේ තින් යන out එක තමයි ඔයාලට මෙතනින් input එකක් වෙන. එතන මෙතනින් එන එක මෙතන තව port එකක් තියෙනවා. මේ port එකෙන් ඔයාලට තව loop out එකක් ගන්න පුළුවන් තව panel එකකට. එතකොට ඒ වගේ panel 28ක් වගේ සාමාන්‍ය processor එකක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ මොකද? මේක තමයි power module එක, power supply එක. ඉතින් මේක depends ඔයාගේ පාවිච්චි කරන module එකේ capacity එක අනුව ඔයාලට කොච්චරක් loop කරගන්න පුළුවන්ද කියලා ඒක guide එක බලලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. කියන්නේ මේක මේ වගේ සාමාන්‍යයෙන් power supply එක පාවිච්චි කරන අඩුම 16 ampere socket එක ඔයාලට panels 13ක් 14ක් වෙනකන් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේක තමයි receiving card එක කරගමු පෙන්නුවා. මේක ඇතුලේ තියෙන card එක. මේ තියෙන card එක. මෙතන මේ තියෙන DC power input එක. මේ තියෙන ඔක්කොම
data out panel එක කියන්නේ මෙතන ඉඳන් connected වෙන panel එකට. ඊළඟට power supply එකේ කොහොමද connection එකයි තියෙන්නේ. මේකටම කියලා recommended power connectors තියෙනවා. එතන මේ connector එක වෙන්නේ සාමාන්‍යයෙන් neutral දෙක, ඒ කියන්නේ neutral දෙකයි plus දෙකයි. ඒ වගේ තමයි යන්නේ volt plus and minus. එතකොට රතු දෙකයි කළු දෙකයි. වල පේන දෙක කේබල් දෙක කළු දෙකයි රතු දෙකයි. මේක එක පැනල් එකකට. එක මොඩියුල් එකේ එක පැනල් එකකට. හරිද? එතන මම මෙතන පෙන්නවනේ මේකේ මොඩියුල් මේක තමයි මොඩියුල් එක කියන්නේ. අය මේක තමයි පැනල්ස්. එතකොට මේ එක පැනල් එකකට යන ගාන තමයි අර මම පෙන්නන මේ එක පැනල් එක. ඊළඟ මම කිව්ව පවර් එක මේක රිසීවිංగ్ කාඩ් එකේ පවර් එක. ඉතින් මේ තියෙන එක්සැම්පල් මම කිව්ව network port එකක් in and out. මේක තමයි රිසීවිං කාඩ් එක. එතකොට අපි දැන් බලමු LED wall එක පිටිපස්සට වෙද්ද කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් පැනල්ස් කීයද මේ 1 2 3 4 මේ පැනල්ස් තියෙනවා. එතකොට මේකේ ඔයාලට පේන ඇති මේ power cable loop වෙන විදිය. මේ power cable එකකින් එකට loop වෙනවා. එතකොට එතරම් ළඟ වඩ බලන්න network cable එක. loop වෙන network cables. මේ තියෙන මේක module එකට loop වෙන network cable. එතකොට මේකෙන් එක cable එකක් මේකට මේකෙන් output එක යනවා මෙතනට. මෙහෙම එක දෙකට parallelව connect වෙනවා network cables. ඉතින් ඒක තමයි LED wall එකේ අනිවාර්යෙන් අපි දැනගත යුතු අත්‍යවශ්‍යම දේවල්. ඉතින් අපි දැන් බලමු software එක හරහා කොහොමද software එක install කරන්නේ Python පාවිච්චි කරන්නේ කියලා. Next, එතකොට ඔබ accept the agreement. Next, download location එක browse කරගන්න. ඊට පස්සේ next, create desktop icon online එකක් ටික් කරගන්න පුළුවන්. Install. මේ drivers මොකටද කිව්වොත් මේ software එක පාවිච්චි කරන්න මේ ports ඒ කියන්නේ USB ports ඔක්කොම access කරන්න මේ වගේ drivers ඒගොල්ලෝ recommend කරනවා පාවිච්චි කරගන්න. හරි ඉතරයි දෙක. ඉතින් අපි software එක install කරලා ඉවරයි. මෙතන අපි පාවිච්චි කරන software එක Nova LCT. මේක තමයි සාමාන්‍ය අපි පාවිච්චි කරන්නේ Nova Star LED walls calibrate කරන්න. ඉතින් මේක ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ processor connect කරනවම advanced user mode එක ගන්න. advanced user mode එකේ password එක ඇවිල්ලා admin all simple. ඉතින් මම දැන් ඔයගොල්ලෝ මම ගාව devices නැති නිසා මම ඇවිල්ලා demonstration mode එකට යනවා. ඒ කියන්නේ simulator එක mode එකට එකම පෙන්නන same තමයි system එක admin. දැන් මම log වුණා. එතකොට මට මගේ information ටික ගන්න පුළුවන් මගේ balance වල receiving card, එතකොට sending card, temperature එක, එතකොට fan speed, එතකොට මේ තියෙන ඔක්කොම LED walls LED status අපි calibrate කරලා ඉස්සරහම යන්න ඕනේ screen configuration. तो स्क्रीन में मेरा पॉपअप වෙනවා स्क्रीन එක select කරගන්න පුළුවන් select කරාට පස්සේ next දුන්නාම
ඔයාලට ස්ටේටස් ටික බලා ගන්න පුළුවන් ඔයාගේ රිසීවිං කාඩ් එකේ සෙන්ඩින් කාඩ් එකේ LED වල ටෙම්පරේචර් එක. ඉතින් මේ තියෙන්නේ ඇවිල්ලා සෙන්ඩින් කාඩ් එක. මේ සෙන්ඩින් කාඩ් ඩීටේල්ස් කියන්නේ ඔයාලට කලින් පෙන්න ප්‍රොසෙසර් එක ඇතුලේ තියෙන කාඩ් එක. ඒක තමයි සෙන්ඩින් කාඩ්. ඒතර මේ ඉන්ෆර්මේෂන් ටික ඔක්කොම අපිට සෙන්ඩින් කාඩ් එකේ තියෙන ඉන්ෆර්මේෂන් තමයි මෙතන පෙන්නන්නේ. ඒක ඒතර මේ තියෙන ඔප්ෂන්ස් ඇවිල්ලා ඔයාලට මේක ඇවිල්ලා බෑකප් ස්ටෝර් කරගෙන ඊට පස්සේ රීලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන අත්‍යවශ්‍යම දේ තමයි මෙතන ඔයාලා දැනගන්න ඕන ඔයාගේ රෙසලූෂන් එක. මොන වගේ රෙසලූෂන් එකකද ඔයාලා වීඩියෝ ස්ක්‍රීන් එක යූස් කරන්නේ. ඊට පස්සේ මේක ස්ක්‍රීන් බිට් එක රෙකමන්ඩ් කරන්නේ 8 බිට් තමයි සාමාන්‍යයෙන් ගොඩක් ස්ක්‍රීන්ස් වල පාවිච්චි කරන්නේ. ඊට පස්සේ රිසීවිං කාඩ් ස්ටේටස් ඩීටේල්ස්. එතකොට මෙතන ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ 1 to 8 පැනල්ස් තමයි. ඔයාලා මේක සිමුලේටර් එකක් නිසා මෙතන පොඩි එරර් එකක් පෙන්නනවා. ඒ වුණාට බලන්න දැන් ඒගොල්ලන්ගේ පැනල් එක නඩු කොහොමද පික්සල්ස් ගණන් කරන්න කිව්වොත් එක මොඩියුල් එක අපිට කියමු මොඩියුල් එකේ පැනල්ස් 4ක් තියෙනවා කියලා. එතන එක පැනල් එකේ තියෙන පික්සල්ස් ගන්න. කොච්චරක් පික්සල්ස් තියෙනවද කියලා ඔයාගේ පැනල් එකේ. එතකොට ඔයා කැල්කියුලේට් ගණන් කරලා බලනකොට තියෙන එතන 128ක් සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් එක තියෙන 128ක් ටයිම්ස් 128ක්. කියන horizontal vertical 128 පික්සල්ස් තියෙන එක තමයි මෙතන මෙන්ෂන් කරන්නේ. ඊට පස්සේ ඔයාගේ performance settings refresh rate එතකොට shift clock එතන මේ ඔක්කොම ඇවිල්ලා ඔය receiving card එකේ තියෙන මේ preset settings මේ ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් ගොඩක් දුරට change කරන්නේ නැහැ. මේ ඔක්කොම හරියට තිබ්බොත් තමයි match වුණොත් විතරමයි LED wall එක කිසි ලෙඩක් දෙන්න නැතුව වැඩ කරන්නේ. මේ වගේ මාර්කස් changes වෙලා තිබ්බම flicker වෙන්න එතකොට glitch එකක් එන්න ඒ වගේ ගොඩක් chances තියෙනවා. ඉතින් මේ ඔක්කොම හරියටම බලලා කරගන්න ඕනේ LED wall එක program කරද්දී. ඊට පස්සේ screen connections. එතකොට දැන් අපි මම පෙන්නන screen connect එක කරගන්න විදිය මේ ටික අපි උදාහරණයකට හදමු cabinet 5යි 3යි. එතකොට මෙතනින් අපි rows හදමු කොලම් 3ක් පහළට. එතකොට කොලම් කොලම් 5ක් හරහාට එතකොට 3ක් පහළට මේ ටික අපි වහගමු. දැන් මෙතන තියෙනවානේ ports. මේ තියෙන්නේ 1 2 3 4 5 මේ ports කියන්නේ අර මම ඔයගොල්ලන්ට පෙන්නපු receiving card මේ processor එකේ පිටිපස්සේ තියෙන network output ports. එතකොට ඔයා මේක select කරොත් ඒ විදිහට තමයි ඔයාගේ panel එකත් ඔයා install කරන්න ඕනේ. උදාහරණයකට මේක තමයි මගේ panels ටික මම cabling එක මම run කරලා තියෙන පළවෙනි cable එක for example මම පටන් ගත්තා මෙතන පල්ලයක් කොටේ. ඊළඟ cable එක මගේ මෙතන ඉඳන් loop එක යන්නේ මෙතනට. හරිද? දෙවෙනි cable එක මට යනවා මෙතන. තාම අපි යන්නේ එකම cable එකේ port 1 එකේ පළවෙනි cable එක තමයි තාම run කරන්නේ. ඊට පස්සේ අපි යනවා මේක මෙතනට පල්ලයට ආයෙ පල්ලයට. මෙතන මගේ cable එක ඉවරයි. ඊට යාට මේක ඔයාලට panels 28ක් දක්වා ඔයාලට මේ විදිහට වරන් ගන්න පුළුවන්. මම ඔයාලට උදාහරණයක් විදිහට පෙන්නන්නේ panel 6 දැන් පාවිච්චි කරලා පෙන්නනවා. ඊළඟට මම දැන් දෙවෙනි cable එකට මාරු වෙනවා. ඒ කියන්නේ processor එකේ තියෙන අනිත් output එක. එතකොට මම මොනවද කරන්නේ මෙතනින් ගිහලා card දෙක select කරගෙන ඊට පස්සේ මම මේ විදිහට ඒකත් ඇඳ ගන්නවා. එතකොට මට දැන් මගේ processor එකෙන් port දෙකේම cable දෙකක් දැන් යන්න ඕනේ. පළවෙනි cable එක යනවා මෙතනට connect වෙනවා ආයෙ මේ කියලා මෙතනින් ඉවරයි. දෙවෙනි cable එක යනවා මගේ processor එකේ ඒක කියලා මෙතනින් connect වෙනවා මේ කියලා ඉවරයි. දැන් මේකට තව cable එකක් ඕනේ. එතකොට මගේ තුන්වෙනි cable එක card 3. එතකොට මේ cable එක run කරලා මේම ඊට පස්සේ loop කරලා මෙතනට ආයෙ loop කරලා මෙතනට. එච්චරයි. දැන් මගේ cable 3කින් මේ screen එක මම configure කරලා ඉවරයි. එතකොට මේ විදිහටම තමයි මගේ පිටවස wiring උත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි wire එක මෙතනට මේ කොහොමද ඔයා draw කරේ මේ විදිහටම තමයි ඔයාගේ network cable පිටවසෙන් connect කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන දේ send to hardware. ඊට පස්සේ මේ වුණා ඔයාගේ screen එක ready. ඉතින් මේක තමයි basic screen LED wall එක configure කරගන්න විදිය. හරිද? ඉතින් මම ගිහලා ඉවරයි මට පැටර්න් විදියට මොකද මම ගාව devices නෑ මෙතන.
තිබුණොත් ඒක ඇවිල්ලා කනෙක්ට් වෙච්ච විදිහ ඔයාලට පෙන්නන්න. ඉතින් එහෙම තමයි LED wall එක කැලිබ්‍රේට් කරන්නේ. ඉතින් මීට අමතරව පාවිච්චි කරනවා LED wall කියන්නේ ෆන්ක්ෂන්ස් වල කියන්නේ ඉවෙන්ට්ස් වල කොහොමද රන් කරන්නේ graphics. ඔයාලට ඒක ගැන විස්තර දැනගන්න ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් ඊළඟ වීඩියෝ එකේ මම මොනවද ඒක කියලා දෙන්නම්. අනිවාර්යයෙන් මම පාවිච්චි කරන softwares Resolo Marina, Watch Out, එතකොට permanent installation වගේ නම් 7sense එතකොට ඒ වගේ ගොඩක් softwares තියෙනවා. mainly events වල පාවිච්චි කරන්නේ Resolo Marina කියන software එක. ඉතින් ඔයාලට ඒක ගැන දැනගන්න ඕනේ නම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක ඔයගොල්ලන්ගේ උනන්දු අනුව මම ඊළඟට ඒක කියලා දෙන්නම් අනිවාර්යෙන් ඉදිරියේ තියෙන වීඩියෝස් වලින්. එහෙනම් මේ වගේ තවත් ගොඩක් වීඩියෝ දැනගන්න අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරන්න. channel එකට like වීඩියෝ එක like එකක් දාන්න. ඔයගොල්ලන්ගේ technical යාළුවෝ ඉන්නවනේ මේ වගේ දැනගන්න දේවල් තියෙන interesting ඉන්න යාළුවෝ ඉන්නවනේ ඒගොල්ලන්ට මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් හමුවෙමු. see you.